කවට අන්දරේගේ සීනි කතාව. අතීතයේ ලංකාවේ රජවාසලක රජු පින වූ අන්දරේ නමින් දක්ෂ කවටෙක් ජීවත් විය. එක් දවසක රජතුමා සහ බිසව රහසිගතව යමක් අනුභව කරනු අන්දරේ දුටුවේය. රජතුමයි බිසවයි හොරෙන් මොනවා හරි කනවා වගේ. මොනවා වුණත් මටත් කෑල්ලක් නොදීන්න එක හරි නෑ නේද? රජතුමා බන්දේසියක තිබූ සුදු පැහැති සීනි ඉතා ඕනෑකමින් රස බලමින් සිටියේය. අන්දරේ එතනට පෙමිණෙනු දුටු රජතුමා වහාම සීනි ටික සගවන්නට උත්සාහ කළේය. පින්වත් මහරජතුමනි, ඔය තරම් ඕනෑකමකින් රජතුමයි බිසවයි කන්නේ මොනවද කියලා දැනගන්න මම ගොඩාක් ආසයි. අන්දාරේ ඒ කුමක්දයි ඇසූ විට රජතුමා එය කිසිසේත් කෑමට නොහැකි සුදු වැලි බව පවසා අන්දාරේව රැවටුවේය. අනේ අන්දරේ, මේවා උඹට කන්න පුළුවන් ಜಾති නෙවෙයි. මේවා රජවාසල මිදුලට ගෙනාපු සුදු වෙලි වගයක්. අපි මේවායේ හොඳ නරක බලනවා. රජු තමන්ට බොරු කියන බව තේරුම්ගත් අන්දරේ සියුම් සිනහවක් පා එතනින් පිටව ගියේය. අන්දරේ වහාම තම නිවසට ගොස් කුඩා පුත්‍රයා හමු වී රහසින් යමක් කියා දුන්නේය. පුතේ, දැන් ඔබ මම කියන විදිහට කරන්න ඕනේ. දුවලා ඇවිත් හයියෙන් අඩපන් අම්මා මැරුණා කියලා. මතකයිනේ? මද වේලාවකින් අන්දරේගේ පුත්‍රයා හඬා වැටමින් රජවාසල දෙසට දිව ගියේය. රජතුමා සහ අන්දරේ සිටින තැනට පැමිණි දරුවා තම මව මිය ගිය බව පවසා මරහඬ තැළුවේය. අනේ අප්පච්චි, අම්මා අපිව දාලා ගියා. එය ඇසූ අන්දරේ අනේ මගේ බිරිඳ නැතිව මටත් ජීවත් වෙලා වැඩක් නැහැ යයි කෑ ගැසුවේය. අයියෝ, මගේ රත්තරන් බිරිඳ මාව දාලා ගියාද? පින්වත් මහරජතුමනි, බිරිඳ නැතිව මටත් මේ ලෝකෙ ජීවත් වෙලා වැඩක් නැහැ. වහාම රජු ඉදිරිපිට තිබූ සුදු වැලි බදුනගත් අන්දරේ එයින් මිටක්ගෙන කෑමට පටන් ගත්තේය. බිරිඳ මැරුණු එකේ මටත් ජීවත් වෙන්න ඕනේ නැහැ. මමත් මේ සුදු වැලි කාලා මැරිලම යනවා. පුතාද මටත් අම්ම නැතිව ජීවත් වෙන්න ඕනේ නෑ කියමින් අන්දරේ සමග සීනි කෑමට එක්වියා. අනේ අප්පච්චි, මට අම්මා නැතිව පාළුයි. මාත් මේ සුදු වැලි කාලා ඔයාලා එක්කම එන්නම්. මේ දෙස බලා සිටි රජතුමා මහත් මවිතයටපත් වී ඔවුන් දෙස බලා සිටියේය. අප්පොට බොල අන්දරේ, ඕවා වැලි නෙවෙයි, ඕවා සීනි. ඔහොම කන්න එපා මිනිහෝ. අන්දරේ සහ පුතා සීනි බඳුන සම්පූර්ණයෙන්ම හිස් කර අවසන් වන තෙක්ම වැලි කනවා යයි පවසමින් රජුව රැවට්ටුවා. අනේ මහරජතුමනි, අපි මැරෙන්න හිතාගෙන වැලි කෑවට මොකද? මේවා මාර රහයිනේ. අවසානයේ අන්දරේ තමන්ම බුද්ධිමත් ලෙස රවටා සීනි කෑ බව තේරුම්ගත් රජතුමා සිනාසෙන්නට විය. ආහා, අන්දරේ, උඹ මාවත් අඳුවා නේද? උඹේ කටට වැලි නෙවෙයි සීනිම තමයි වැටෙන්න ඕනේ. යාළුවනේ, අද වීඩියෝ එක කොහොමද? ලස්සනයි නේද? ඉතින් මේ වගේ තවත් ලස්සන කතන්දර අහන්න සින්දු කියන්න අපේ channel එකට එකතු වෙන්න. පහළ තියෙන රතු පාට subscribe button එකයි bell එකයි click කරන්නකෝ. මම ඔයාලගේ පංචා. ටටා.